ආයිබෝවන් තෙරුවන් සරණයි කියලා ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ජීවිතය සහ ග්‍රහයෝ මගේ YouTube channel එකට. ඉතින් අද ඉඳන් දිගටම ඔයාලට මාත් එක්ක එකතු වෙලා හිටියොත් දැනගන්න පුළුවන් ගොඩාක් දේවල් ඔයාලගේ ජීවිතේට ගොඩක් ඔයාලගේ ජීවිතේට වටින දේවල් ඔයාලට මාත් එක්ක එකතු වෙලා හිටියොත් එහෙම දැනගන්න පුළුවන්. ඒ වගේම ලොකු දැනුමක් ඔයාලට ලබා ගන්න පුළුවන් මාත් එක්ක දිගටම එකතු වෙලා හිටියොත්. ඉතින් මම ඇත්තටම කතා කරන්නේ මගේ YouTube channel එකේ නමත් ජීවිතය සහ ග්‍රහයෝනේ. ඉතින් ඒ වගේම ග්‍රහයන්ගෙන් අපේ ජීවිතයට ඇතිවෙන බලපෑම ගැන. එතකොට අමනුෂ්‍යයන්ගෙන් අපේ ජීවිතයට ඇතිවෙන බලපෑම ගැන. අණවින කොඩිවින හදිහෝනියම් මේ වගේ දේවල් ගැන. අන්න ඒ වගේ අපේ ජීවිතේට නොපෙනෙන පැත්තෙන් එල්ලවෙන බලපෑම් ගැන තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සමහරක් විට මේ මොහොතේත් ඔයා ඒ වගේ ගැටලුවක හිර වෙලා ඉන්න පුළුවන්. ඉතින් ගොඩක් අය දේවාලවලට ගිහිල්ලා තොইল කරලා ලක්ෂ ගණන් වියදම් කරලා සමහරකට තොইল 2-3 කරපු අයත් මට හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් කරලා විසඳුමක් නැතුව ආයෙ නැවත ප්‍රශ්නේ තිබ්බ තත්ත්වයටපත් වෙලා තියෙන අය ඉන්නවා. එතකොට මේ ඔය එක ගෙවල් වලට දේවල් කරලා ගෙවල් වල දියුණුවක් නැතුව කිසිම වගතුවක් නැතුව ගෙවල් වල දෙන්න දෙමහල්ලන්ගේ ආරවුල් ඇති වෙලා දරුවෝ විසිරීලා ගිහිල්ලා පවුල විසිරීලා ඒ වගේ ගැටලු වලට මුහුණ පාපු අය ගොඩක් ඉන්නවා. ඉතින් ඇත්තටම ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේ සාමාන්‍යයෙන් ඔය අපි කියන්නේ මම දේවාලයක් කරන කෙනෙක්වත් දෙවියන්ගෙන් වැඩ කරන කෙනෙක්වත් අරයාගේ වරමින් මෙයාගේ වරමින් වැඩ කරන කෙනෙක්වත් නෙමෙයි. ඒ වගේම අර අපි කියන්නේ ඔය සාමාන්‍යයෙන් කට්ටඩියෙක් කියලා කියන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ. ඉතින් මම එහෙම කෙනෙකුත් නෙමෙයි. මම ඔයාලා වගේම සාමාන්‍ය මිනිසෙක්. මම කරන්නේ කෙනෙක්ගේ ජන්මපත්‍රයක් පරීක්ෂා කරලා ඒ කෙනාගේ තියෙන දොස් අපල ඒ දේවල් ගැන දැනුවත් කිරීමක් ලබා දෙන එක වගේම මේ දේවල් වලින් අත් මිදෙන්න මොනවද කරන්න ඕනි කියන එක ගැන පැහැදිලි කිරීමක් කරන එක. එතනින් එහාට ගියාම ගෙවල් වලට කරලා තියෙන දේවල් වලට නිවාස වලට භූමි වලට එතකොට සාමාන්‍යයෙන් ඔය බඩට දෙයක් කරලා කියලා දීලා දිනවා කියලා කියන්නේ අන්න ඒ වගේ දේවල් වලට යම් යම් දේවල් කරනවා. හැබැයි 100%ක්ම මම කියන්නේ මම කිසිම වෙලාවක කිසිම දෙවි කෙනෙක්ගේ වරමින්වත් කිසිම අමනුෂ්‍යයෙකුගේ බැඳගෙන වැඩ ගැනීමක්වත් එහෙම කිසිම දෙයක් නැහැ. මම බෞද්ධයෙක් 100%ක්ම මම බුදුදහම ආශ්‍රිතව තමයි මේ දේවල් කරන්නේ බෞද්ධයෙක් විදිහට. අනික මේ මම කරන දේවල් ටිකක් මම කියන දේවල් ටිකක් කරන්න කැපවීමක් තියෙන්න ඕනේ. ඒ වගේම ආගමට දහමට ලැබි වෙන්න ඕනේ. ඒකට බෞද්ධයෙක්ම වෙන්න ඕනේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් ටිකක් සාමාන්‍ය දේවල් වැඩපිළිවෙලක් තියෙනවා. අමනුෂ්‍ය බලපෑමක් තියෙන කෙනෙක්ට උනත් මොනවා හරි අණවින කොඩි වෙන හෝනියම් මේ වගේ දේවල් වලට ලක් වෙච්ච කෙනෙක්ට හරි ඒ වගේ ස්ථානයකට හරි ඕනම දෙයකට ඒ කරන විදිහක් තියෙනවා. දේවල් කරන වැඩපිළිවෙලක් තියෙනවා. හැම දෙයක්ම ධර්මයට අනුව තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ සිද්ධ කරන්නේ. මොකද කිසිම කෙනෙකුට පෙනෙන හෝ නොපෙනෙන අමනුෂ්‍යෙක් හෝ වේවා ප්‍රේතෙක් හෝ වේවා කිසිම කෙනෙක්ට අවඩක් අසාධාරණයක් වෙන විදිහේ වැඩක් මගෙන් සිද්ධ වෙන්නේ නැහැ. මොකද අපි ඔය සාමාන්‍ය විදිහට තොইলයක් කරලා ඒ අමනුෂ්‍යය හරි ප්‍රේතය හරි බන්ධනය කරලා ඉන්න කවුරු හරි කුමන ආත්මයක හෝ සිටින කෙනාව තව මොකකට හරි හිර කරලා එහෙම කරන දෙයක් නෙමෙයි මම කරන්නේ. සාමාන්‍යයෙන් එයාලවත් නිදහසේ හොඳ ආත්මයකට යන්න ඉඩ සලස්සලා අපිත් ඒ කරදරෙන් නිදහස් වෙලා අපිටත් එයාලටත් දෙගොල්ලොන්ටම සුගතිගාමී වෙන්න පුළුවන් විදිහේ යම් කිසි වැඩපිළිවෙලක කරන ක්‍රියාවක් තමයි කරන්නේ. මම නිකම්ම මේ දේවල් කරන්නේ නැහැ. මොකද මුල් කාලේ මම මේ දේවල් ඉගෙන ගන්න කලින් මම මේ කේන්දර බලන්න මේ අමනුෂ්‍ය ආදී දේවල් ගැන ඉගෙන ගන්න කලින් මටත් ඒ වගේ ගැටලුවක් ආවා. මගේ අම්මටත් ඒ වගේ ප්‍රශ්නයක් වෙලා ඒවට මම මුහුණ දීලා මමත් මුලින්ම තොইল අනම්මනම් කරලා ඒවැ මට්ටු වෙලා පස්සේ සාමාන්‍යයෙන් මම බුදුහාමුදුරන්ගේ ධර්මයේ විශ්වාස කරන කෙනෙක් විදිහට මම පෞද්ගලිකව අකමැති තව කෙනෙක්ව එහෙම හිර කරලා ඒ කරන දේවල් වලට ඊට පස්සේ මම ඒ ගැන හොයා බැලීමක් කරලා මට ලැබුණු දේවල් වලින් මම ප්‍රතිඵල අරගෙන තමයි මම මේ තව කෙනෙක්ට දේවල්
දෙයක් කරන්නේ. එතකොට මට එහෙම ඉන්නකොට හිතිච්ච දේවල් අනුව තමයි මම මේ දේවල් හොයලා බලලා මට කරන්න පුළුවන් දේවල් තියෙනවා, බැරි දේවල් තියෙනවා. මං කියවනේ මම අර දෙවියන්ගෙන්වත් කිසිම කෙනෙක්ගෙන්වත් එහෙම වරම්ම ඇවිල්ලා වැඩ කරන කෙනෙක් නෙවෙයි. මම සාමාන්‍ය මිනිස්සෙක්. මම කරන්නේ අර කේන්දර බලන එක අය මේ වගේ මිනිස්සුන්ට මට පුළුවන් විදිහට සහයෝගයක් දක්වන එක. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේ සම්බන්ධව දැනගන්න මට පල්ලෙහාන් කමෙන්ට් එකක් දාලා තියන්න. ඊට පස්සේ මම ඔයාලට WhatsApp හරහා මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රමයක් ඔයාලට හරි ගැසලා දෙන්නම්. නොපෙනෙන බලවේගවල බලපෑම දැන් ගොඩාක්ම තැන්වල ගොඩාක් අයට ඇත්තටම තියෙනවා. ඉතින් වැඩි විස්තර දැනගන්න දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉක්මනින්ම මම මේ සම්බන්ධව දීර්ඝ වීඩියෝ අරන් එනවා. නිතර ඔයාලට වීඩියෝස් ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ මූණ පෙන්වන්න නැති එක ගැන හිතන්න එපා. මොකද මම ප්‍රසිද්ධ වෙන්නවත් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි මේ දේ කරන්නේ. ඉතින් හැමෝටම තෙරුවන් සරණයි.